අද අගෝස්තු 20 ඉතින් වෙනදා වගේ මදක් තියෙනවා ගැසට් කිහිපයක් ගැන කතා කරන්න. මේ ගැසට් ගැන කතා කරන්න කලින් මට හිතුණා ඔයාලත් එක්ක පොඩි අලුත් දෙයක් ෂෙයා කරගන්න. දැන් ඔයාලා දන්නවනේ මම මොකක් හරි වැදගත් අලුත් දේවල් හොයාගත්තාම ඔයාලත් එක්ක කතා කරනවා කියලා. ඉතින් ඒ වගේ හම්බුණු දෙයක් තියෙනවා. මේ පහුගිය දවස්වල මම විභාගවලට නිදි මැරුවා. එතකොට මේ වගේ වීඩියෝස් දාන්න ටිකක් නිදි මැරුවා. මගේ නිින්ද පොඩ්ඩක් අඩුයි. ඒකත් එක්කම මෑතකදී මට ටික ටික ඔළුවේ කැක්කුමක් එක්ක අසනීප වෙන්න පටන් ගත්තා. ඒ අසනීපෙත් එක්ක ගොඩක් අය මට කිව්වේ මේ ඕට නිින්ද මදිකම තියෙන නිදා ගන්න කියලා. නිදා ගන්න try කරාට නිින්ද යන්නේ නැහැ. දැන් අර පහුගිය දවස්වල නිදි මරලා පුරුද්දට මට නිින්ද යන්නෙම නැහැ. බෙහෙත් ගන්න කලින් මගේ යාළුවකව බෙහෙත් වලට හුරු වෙන්නේ නැතුව ඔයා චුට්ටක් මේ බලන්නකෝ මේ භාවනා කරලා නිදා ගන්න. එහෙමත් නැත්තම් ඔය මේ YouTube එකේ එහෙම තියෙනවා මේ හරි calm music ඒව ඇහුව ගමන් ඒවත් එක්ක නිින්ද යනවා කියලා. ඉතින් දැන් මේ ඕක ඔළුවේ තියාගෙන දවසක් මට හොඳටම අමාරු වෙලා මම කරපු වැඩේ YouTube එක අරගෙන එක එක ඒවා සර්ච් කර කර හිටියා මේ නිින්ද යන මොකක් හරි හොයාගන්න කියලා. දැන් try කරලා බලන්න එපේ හරියනවද නැද්ද කියලා. එහෙම බලද්දී හම්බෙන් වගේ මට හම්බුණා channel එකක්. මේකේ තියෙන්නේ ලංකාවේ අර පොඩි ළමයින්ට කියන්නේ දොයි 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 දොයිය බබා කියලා. මට මතකයි මේ අපේ අම්මි මල්ලි පොඩි කාලේ ඒ නැලවිලි ගීත කියලා තමයි මල්ලිව නිදි කරවන්නේ. ඉතින් මේක ඇහුවාම මට අම්මව මතක් වුණා. දැන් මම ඉන්නේ සෑහෙන දුරකනේ අම්මිට වඩා. මට අම්මා මතක් වුණා. අම්මා ඒ කාලේ කතන්දර කිව්ව හැටි අත්තම්මා කතන්දර කිව්ව හැටි මේ දේවල් මට සෑහෙන මතක් වුණා. මොකද ඒක සුරංගනා ලෝකයක්. මාව සෑහෙන අතීතයකට අරගෙන යනවා. ඉතින් මේ මම ඔයාලට අහන්න දෙන්නම් ඒක විනාඩියක්. ඔව්. Toi, 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 toi baba, bye, 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 bye baba. ඔයාලට කියන්න අනේ බුදු සරණයි සියලුම දෙවි රැකවරණයි ඒ කටහඬට මාරම ලස්සන වටින සුරංගනා කටහඬක් වගේ. ඇත්තටම මේ කටහඬට බුදු සරණයි අනේ ගොඩාක් පිං ඒ නැලවිලි ගීත ටිකට පුළුවන් මාව නිදි කරවන්න. කාලෙකට පස්සේ දැන් මම මේක අහගෙන හැමදාම රැට නිදා ගන්නවා. කනට මාර සනීපයි ඔළුව රිලැක්ස් වෙනවා. ඔයාලත් වැඩ කරලා දැන් අපි මැෂින් වගේ වැඩ කරලා මහන්සි වෙනවානේ. ඒ වෙලාවට මේක ටිකක් අහලා බලන්න. ඔයාලගේ ඔළුවට මාර සැනසීමක් දැනෙයි. ඔයාට නිදිමත හැදේ. අතකිමින් කියන්නේ try කරලා බලන්න. ඒ වගේම ඔය මේ චූටි බබාලා දොයි කරව ගන්න අමාරු අම්මලා ඉන්නවනේ. එයාලටත් මේක හොඳ ඔප්ෂන් එකක් වෙයි. මේ සින්දුව දාලා චුට්ට බබාට නිදා ගන්න තියලා මේ කල්ල බලන්න බබා නිදියනවද කියලා බලන්න. මේක මේ කතන්දර වගේකුත් තිබ්බා. මං හරි ආසාවෙන් අහුවා. අර පුංචි කාලේ කියන්නේ ජැක් සහ බෝන්චි වැල. එතකොට තව තිබුණා කතන්දර කිහිපයක් තොප්පි වෙලෙන්දා. ඉතින් ඔයාලට පුළුවන් මේක පොඩ්ඩක් try කරලා බලන්න. මම link එක දාන්නම්. මම හොයාගත්ත නිසා මේ අලුත්ම channel එකක්. කවුරුත් දන්නේ නැහැ කරන්නේ කවුරු වුණත් මේ අනේ සෑහෙන වටිනවා. ගොඩාක් වටිනවා ඒක. නින්ද යන්නේ නැත්නම් ස්ට්‍රෙස් නම් ඔයාලා try කරලා බලන්න මේක. මේ හරි අපි දැන් යන් ගැසට් වලට. දැන් ගැසට් උත් වැදගත් නේ. ගොඩක් අය බලගෙන ගැසට් ගැන කතා කරන කන්න. ගැසට් ගැන කතා කරමු. මුලින්ම කියන්න ඕනේ වෙනද වගේම කැප්ෂන් එකේ දාලා තියෙනවා රැකියා පුරප්පාඩු වල link එක. link එක click කරාම ඒකේ තියෙනවා රැකියාවේ විස්තර ටික. යටින් තියෙනවා application එක. ඔයාලට පුළුවන් application එක download කරගෙන පුරවලා ලියාපදිංචි තැපැල්ලෙන් යවන්න. එහෙම නැත්නම් සමහර application තියෙනවා online පුරවන්න. ඉතින් ඔයාලට පුළුවන් එහෙම කරන්න. TikTok එකේ මගේ වීඩියෝස් බලන අයට link එක වැඩ කරන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ශමිදි සිල්වා මගේ Facebook account එකට ඇවිල්ලා ඒකේ caption එකෙන් link එක අරගන්න. කියාගෙන යන්නම් ජොබ් වැකන්සි ටික. මුලින්ම සතොසේ තියෙනවා ඇසිස්ටන්ට් ජෙනරල් මැනේජර් 8:24 තමයි ක්ලෝසින් ඩේට් එක. අතුරු වෛද්‍ය සේවාවේ පුහුණු පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවීම 8:30 තමයි ක්ලෝසින් ඩේට් එක. මේකෙදි දන්ත තාක්ෂණ ශිල්පී PHI, කෘත්‍රිම අවයව හා ආධාරක උපකරණ තාක්ෂණ ශිල්පී, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරී, පාසල් දන්ත චිකිත්සක, ECG රෙකෝඩිස්ට්, ඩිස්පෙන්සර්, EEG රෙකෝඩිස්ට්. උසස් පෙළ තමා මේකේ සුදුසුකම විදිහට දක්වලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ පුහුණු පාඨමාලාව සඳහා ඇතුළත් වෙලා ඉගෙනගෙන රැකියාවකට පිවිසෙන්න. මේකේ කියනවා ට්‍රේනින් එකෙන් පස්සේ පර්මනන්ට් කරනවා කියලා. වැඩි විස්තර ඔයාලට link එකෙන් බලන්න පුළුවන්. ලංකා ආයෝජන මණ්ඩලයේ කම්පියුටර් ඔපරේටර්, ඇඩ්මිනිස්ට්‍රේටිව් ඔෆිසර්, ඉන්ටර්නල් ඔඩිට් ඔෆිසර්, සෝන් මැනේජ්මන්ට් ඔෆිසර්, මුදල් නිකුත් කිරීමේ නිලධාරී, ආයෝජන ඇගයීම් නිලධාරී, තාක්ෂණික සහායක, ගිනි නිවන බට,
ලීගල් ඔෆිසර්, ටෙක්නීෂියල් ඔෆිසර්, ආයෝජන සේවා නිලධාරී, ආයෝජන ප්‍රවර්ධන නිලධාරී, විධායක අධ්‍යක්ෂක, අධ්‍යක්ෂකවරුන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්, සහකාර අධ්‍යක්ෂකවරුන්. සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ වෙනත් සුදුසුකම් යටතේ ඔයාලට අයදුම් කරන්න පුළුවන්. 8/23 තමයි ක්ලෝසින් ඩේට් එක. බණ්ඩාරවැල විවිධ සේවා සමුපකාර සමිතියේ ඩිපියුටි ජෙනරල් මැනේජර් HR 9:31 තමයි ක්ලෝසින් ඩේට් එක. ඔයාලට සුදුසුකම් අනුව ඒකටත් අයදුම් කරන්න පුළුවන්. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලංගම බස් කොන්දොස්තර සහ බස් රියදුරු තියෙනවා පුරප්පාඩු. ගොඩක් අය මගෙන් අහනවනේ රියදුරු රැකියා පුරප්පාඩු නැද්ද කියලා. ඉතින් ඒ අයට පුළුවන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයදුම් කරන්න. පුරප්පාඩු 1286ක් තියෙනවා. රියදුරු 1037යි, කන්ඩක්ටර් 247යි. එතකොට කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, නුවරඑළිය, ඌව, රුහුණ, සබරගමු, වයඹ, රජරට, උතුර, නැගෙනහිර මේවල තමයි පුරප්පාඩු ටික තියෙන්නේ. රියදුරු රැකියාවේ සුදුසුකම් විදිහට දක්වලා තියෙන්නේ සාමාන්‍ය පෙළ සමත් අවුරුදු 21ත් 45ත් අතර අවුරුදු 3ට වැඩි බර වාහන ලයිසන්, අවම බර කිලෝ 45යි, උසාවි 5යි අඟල් 3යි පිළිගත් ආයතනයක බර වාහන රියදුරු වශයෙන් ලබා ඇති පළපුරුද්ද අතිරේක සුදුසුකමක් විදිහට සැලකේ. රිය සහායක බස් කන්ඩක්ටර් එයාලගේ තියෙන සුදුසුකම් ටික සාමාන්‍ය පෙළ සමත් අවුරුදු 18ත් 45ත් අතර බර කිලෝ 41, උස අඩි 5. ඉතින් මේ සුදුසුකම් ටික සපුරලා තියෙනවා නම් ඔයාලට පුළුවන් 9 වෙනි මාසේ 7 වෙනිදාට කලින් ඇප්ලයි කරන්න. ඊට පස්සේ ජාතික ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩලයේ QS සෝසියොලොජිස්ට් ඩ්‍රයිවර් මේ පුරප්පාඩු ටික තියෙනවා. 8/24 තමයි ක්ලෝසින් ඩේට් එක. සාමාන්‍ය පෙළ සහ වෙනත් සුදුසුකම් යටතේ ඔයාලට මේකට අයදුම් කරන්න පුළුවන්. ශ්‍රී ලංකා දේශගුණික අරමුදලේ මැනේජ්මන්ට් ඇසිස්ටන්ට්, ප්‍රොජෙක්ට් එක්සිකියුටිව්, ක්වොලිටි එක්සිකියුටිව්, වෙරිෆිකේෂන් එක්සිකියුටිව් මේ තනතුරු ටික තියෙනවා. උසස් පෙළ සහ වෙනත් සුදුසුකම් යටතේ ඔයාලට මේකට අයදුම් කරන්න පුළුවන්. 9/9 තමයි ක්ලෝසින් ඩේට් එක. ඉතින් අද දවසේ තියෙන්නේ මේ පුරප්පාඩු ටික ගැන තමයි කතා කරන්න. තව අලුතෙන් පුරප්පාඩු ආපු ගමන්ම මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකක් ෂෙයා කරගන්න. ඉතින් මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙසේජ් එකක් දාන්න. එහෙනම් ඉතින් ආයෙත් රැකියා පුරප්පාඩු විස්තර අරගෙන එන්න. හැමෝටම ජය වේවා.